පසන් කස්තුරි කවුද මේ පසන් කස්තුරි කියලා කියන්නේ? දැන් සෝෂල් මීඩියා වල යනවා පොඩ්ඩි දෙයක් වෙච්ච ගමන් යනවා CID එකට කියලා කට්ටිය ගහනවා FB එකේ ගහනවා ඉවරයක් නැහැ පසන් කස්තුරිට නාමල්ගේ ගොට්ටේ කරවා මේවා කියලා ගහන්නේ කවුද ඇත්තටම පසන්? දැන් වැඩක්ද දැන් ඔයා යනවා පැමිණිලි දානවා ඒක වැඩක් නැහනේ. දැන් ඔබ කෙලින්ම කියන්නේ මහින්ද හොරෙක් නෙවෙයි නාමල් හොරෙක් නෙවෙයි. හරි දැන් මේ ඔබ කියන්නේ දැන් මේ මහින්දගේ ආණ්ඩු කාලෙවත් මේකවලත් වැරදි උනේ නැහැ වංචා උන්නේ නැහැ දූෂණ උන්නේ නැහැ කියලාද? වංචා උන්නේ නැහැ දූෂණ උන්නේ නැහැ මහින්ද රාජ මතක තියාගන්න කාඩරයක් ඉන්නේ ජවි පිට විතරක් නෙවෙයි. අපේ පක්ෂවලටත් කාඩරයක් ඉන්නේ. නෑ රාජපක්ෂලා කාලේ වැරදි වුණා. ඉතින් එහෙම වෙච්ච හින්දානේ මේ කෙහෙලිය බහල බෙහෙත් ගෙන ආපු එක දැන් අද ඔප්පු වෙලා තියෙනවා. බොරු අල්ලනවා කියලා අද මහ බැංකුවේ සල්ලි නෑ. මට බාධාවක් කරන්න ඕනේ. ඔබ ඉතා ඔබ වෙන පැතිකඩකින් ඔබ මාව ප්‍රශ්න කරනවා රාජපක්ෂල හොරු නෙමෙයි කියලා ජනතාවයි විශ්වාස කරන්න ඕන වගේ ප්‍රශ්නයක් ඔබ මගෙන් අහන්නේ. මොන පක්ෂ වුණත් හොරා නේද? ඔබ කියන්නේ දැන් නාමල්ගේ ආණ්ඩුවක් එද්දී 150 භාගයක් නෑ කියලාද කියන්නේ ඔබ? මම මේ කියන්නේ ආය අරගලයක් එනවද නැද්ද කියන එක නෙමෙයි. නෑ ඔබ කියන එකෙන් ඒ වගේ කන්නේ තේරෙන්නේ අපිට. අයිබෝවන් පසන් කස්තුරි කවුද මේ පසන් කස්තුරි කියලා කියන්නේ? දැන් සෝෂල් මීඩියා වල යනවා පොඩ්ඩි දෙයක් වෙච්ච ගමන් යනවා CID එකට කියලා කට්ටිය ගහනවා FB එකේ ගහනවා ඉවරයක් නැහැ පසන් කස්තුරිට නාමල්ගේ ගොට්ටේ කරවා මේවා කියලා ගහන්නේ කවුද ඇත්තටම පසන්? මම ඇවිල්ලා එක පැත්තකින් පුරවැසියෙක් රටේ සහ විශේෂයෙන්ම LTT සංවිධානයේ අවසාන යුද ක්‍රියාන්විත ශ්‍රී ලංකා රජයේ ආරක්ෂකාංශ කරපු වෙලාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන නායකත්වය ලබා දුන්නු වෙලාවේ සාමාන්‍යයෙන් යමක් කමක් තේරෙන දරුවෙක් පාසල් දරුවෙක් ශිෂ්‍යයෙක් ඒ නිසා මේ සියල්ල දිහා දැකපු මේ රටේ යුද්ධ ඉවර වෙච්ච හැටි දැකපු මේ රට සංවර්ධනය වෙච්ච හැටි දැකපු රට ජාතිය ගැන අභිමානය ලෝකෙට ගෙනියන්න ඒ වෙලාවේ මේ රටේ දේශපාලඥයෝද ආරක්ෂකංශද කලාවද ඒ සියලු මේ පුනරුදය සැබෑ වූ පුනරුදයක් අත්විඳ දරුවෙක් හැටියට ශිෂ්‍යයෙක් හැටියට පාසල් ශිෂ්‍යයෙක් හැටියට ඒ මතකයන් තුලින් යමක් කමක් තේරෙනකොට විශේෂයෙන්ම කොළඹ විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාලය රටේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකට ඇවිල්ලා මම හැදෑරුවේ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂවේදී උපාධිය හදාරනකොට අපි එතනින් එහාට අපේ හිතන පතන සීමාව වෙනස් වෙනවානේ වයසුනුත් වැඩි වෙනවා දැනුමත් යම් ආකාරයකට වැඩි වෙනකොට මේ කරපු වැඩේ වටිනාකම තේරුණා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කියන විධායක ජනාධිපතිවරයා ලංකාව සම්බන්ධව සහ ඔබ දන්නවා සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයේ මට දැන් මේ වැඩසටහන කෙටි කරගන්න ඕන හින්දා කෙලින්ම උත්තර දෙන්න. ඔබ මේ වෙද්දි පොදු ජන පෙරමුණේ තියෙන තනතුරු මොකක්ද ඔබේ? මම පැහැදිලිව මේ වෙලාවේ පොදු ජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට කටයුතු කරනවා සහ මේ වෙලාවේ මට පැවරිලා තියෙන වගකීම ඔබ දන්නවා පොදු ජන පෙරමුණ විශේෂයෙන්ම අරගලය ඊනියා අරගලය මම කියන්නේ එකට ගෝල් ෆේස් කරල්ල කියලා. කැරල්ලේ ප්‍රතිඵලයක් විදිහට පක්ෂයක් හැටියට අපේ මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඝාතනය වුණා. ඊළඟට මැතිවරණය අපි පරාජය වුණා දරුණු ලෙස. මේ සියල්ලටම හේතුව ප්‍රධාන හේතුව චාමර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ මම කලින් පූර්විකාවේදී ගත්ත මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ නායකයා සම්බන්ධයෙන් හදලා තිබ්බ බොරු. ඒ බොරුව තුලින් දැන් ආණ්ඩුවත් ඇවිල්ලා තියෙන්නේ. මේ බොරු වලට එරෙහිව අපි පක්ෂයක් විදියට අපි සියලු දෙනා සටන් කරනවා. ඒ සටන විවිධ පෙරමුණු වලින් කරනවා. පාර්ලිමේන්තුව ඇතුලේ කරනවා, පක්ෂ යාන්ත්‍රණය වෙනම කරනවා, සමාජ මාධ්‍ය කණ්ඩායම් වෙනම කරනවා. මේ සියල්ල ඇතුලේ අපි නිරීක්ෂණය කරලා තියෙනවා මේ පරණ බොරු ඔප්පු කරගන්න බැරි වෙනකොට අලුත් බොරු නිර්මාණය කරනවා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඉලක්ක කරගනිමින්. එන්න ඒ අලුතෙන් හදන බොරු වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන්න යම් වගකීමක් පැවරලා තියෙනවා. ඒ අනුව තමයි ඔබ කලින් අහපු විදිහට මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කරන්නේ. මම එතනට ගිහලා පැමිණිල්ල බාර දීලා වොයිස් කට් එක දුන්නට මේක හුදෙක් මගේ වැඩක් නෙමෙයි. මගේ පිටිපස්සේ කණ්ඩායමක් ඉන්නවා. දැන් වැඩක්ද දැන් ඔයා යනවා පැමිණිලි දානවා ඒක වැඩක් නෑනේ. විමර්ශනයක් එන්නෙත් නෑ ඈ. මේක ගැන එතනින් යට වෙලා යන එක විතරයි එන්නේ. නිකම් බොරුවට පැමිණිලි දානවා වගේ කන්නේ කරන්නේ. විමර්ශනයක් වෙන්නේ නැහැයි කියන කාරණාවේදී චාමර මතු කරන විදිහට දැන් අපිත් දැම්මන එකක් ඊට පස්සේ ලෙටර් එකක් කියවනවා අපිට මේක අපේ යටතේ තියෙන එකක් නෙවෙයි වැඩක් නෑනේ. විමර්ශන වෙන්නේ නැහැ කියන එක අපි ගත්තම ඔව් ඇත්ත සමාජ මාධ්‍යයේ කියන බොරුවකට අපි කරන විමර්ශන වලට වැඩි බැලුවොත් මේ ආණ්ඩුව ආවට පස්සේ කන්ටේනර් වංචාව සම්බන්ධයෙන් කරපු පැමිණිලි වලට විමර්ශන වෙලා තියෙනවද නැද්ද? පාස්කු විමර්ශන වලට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? එහෙම ගත්තොත් යම් සැකයක් ජන සමාජය තුල හැදෙමින් යනවා. ඇත්තටම මේ විමර්ශන වලට මොකද වෙන්නේ? මේවා විනිවිදභාවයෙන් යුතුව සිද්ධ කරනවාද කියලා. ඒ මහා චිත්‍රය ඇතුලේ අපි පක්ෂයක් හැටියට අපි ගැන කිව්ව බොරු සම්බන්ධයෙන් කරන විමර්ශන වලට සාධාරණයක් වෙයිද නැද්ද කියලා පාක්ෂිකයා හිතනවා, ජනතාව හිතනවා, ඔබ වගේ මාධ්‍යවලින් ප්‍රශ්න කරනවා. එතන පැහැදිලි අයිතියක් තියෙනවා සහ අපිත් බලාගෙන ඉන්නවා මොකද්ද මේ වෙන්නේ කියන එක. මොකද පැමිණිලි දාන එක අපේ අයිතියක් නේ. අපිට පැහැදිලිව අපිට සාධාරණයක් වෙන්න ඕනේ චාමර. අපි අපේ නායකයන්ට සාධාරණයක් වෙන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කියන නායකයාට සාධාරණයක් වෙන්න ඕනේ. ඔව් හැමදාම හොරෙක් වෙන්න බෑ. ඒ සටන අපි කරනවා. ඒ සටනේ
දැන් ඔබ කෙලින්ම කියන්නේ මහින්ද හොරෙක් නෙවෙයි නාමල් හොරෙක් නෙවෙයි. පැහැදිලිව ඒක මම කියනවට වැඩිය මහින්ද රාජපක්ෂට හොරා කියපු. නාමල් රාජපක්ෂගේ ලැම්බෝගිනි නාමල් රාජපක්ෂ දරුවා ලැම්බෝගිනි 19ක් ගෙනාවා. ඇස් දෙකෙන් දැක්කා වගේ කියපු. චෙක්පත් අංක මල්ලඟ තියෙනවා කියලා රූපවාහිනී නාලිකාවල් වලට ඇවිල්ලා කියපු අනුර දිසානායක විධායක ජනාධිපති පුටුවේ ඉඳගෙන අද ඒ කරපු චෝදනාව ඔප්පු කරගන්න බැරි වෙනකොට පාක්ෂිකයෙක් වෙච්ච මම කියනවට වැඩිය මහින්ද හොරෙක් නෙමෙයි කියලා මම කටින් කියනවට වැඩිය ජනාධිපතිවරයා විධායක ජනාධිපති ධූරයේ ඉඳගෙන මේ ඔප්පු කරගන්න බැරිකොට ඔහුගේ ක්‍රියාවෙන් ඔප්පු වෙනවා මහින්ද රාජපක්ෂ හොරෙක් නෙමෙයි කියලා. හරි දැන් මේ ඔබ කියන්නේ දැන් මේ මහින්දගේ ආණ්ඩු කාලෙවත් මේකවලත් වැරදි උන්නේ නෑ වංචා උන්නේ නෑ දූෂණ උන්නේ නෑ කියලාද? කෙලිම කියන්නේ චාමර වංචා උන්නේ නෑ චාමර දූෂණ උන්නේ නෑ මහින්ද කියලා රාජපක්ෂගේ පාලන සමය තුල දූෂණ උනාද නැද්ද කියලා නබුවගේ ඍජු ප්‍රශ්නයක් ඔව් මහින්ද දැන් මහින්දලාගේ රාජපක්ෂ පාලනය රාජපක්ෂ පාලනය ඇතුලේ දූෂණ වංචා වුණා නම් ඒ දූෂණ වංචා අල්ලන්න තමයි යහපාලනය ආවේ. අවුරුදු 5ක් එතන හිටියා. ජනාධිපති කෙනෙක් අවුරුදු 5ක් රට පාලනය කරා. අගමැතිවරයෙක් හිටියා. සහ මතක තියාගන්න යහපාලන ආණ්ඩුව හැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්ක. ඔබ ඔය කියන තර්කයත් එක්ක බලද්දී එතකොට අපි කෙලින් උත්තරයක් වීමට වුණාද නැද්ද? වුණා නම් යහපාලන ආණ්ඩුවෙන් නිකන් ඉඳීද? එතකොට දැන් වුණා නම් ඔබතුමා කියන්නේ වුන්නේ නැහැ කියලාද? මම උන්නේ නැහැ කියන විශ්වාසය මා තුළ තිබෙන නිසා ඒ වෙනුවෙන් මම පෙනී සිටින නිසා නේ චාමර මම මේ ප්‍රශ්නට අත ගහන්නේ. ඒක නැහැයි කියලා සමාජය තුළ තහවුරු කරන්න මාව සතුව තොරතුරු තියෙනවා දැනුම තියෙනවා කණ්ඩායමක් අපි වැඩ කරනවා අපේ පාක්ෂිකයන් තුළ අපේ කාඩරය තුළ මතක තියාගන්න කාඩරයක් ඉන්නේ ජවි පිට විතරක් නෙමෙයි අපේ පක්ෂවලටත් කාඩරයක් ඉන්නවා අපේ කාඩර ඔළුවේ තියාගෙන ඉන්නේ මේ ලෝකෙ වෙන කොයි හරි රටක මේ තියෙන දෙයක් නෙමෙයි මේ රටේ තියෙන ජාතිකත්වය සංස්කෘතිය සිංහල බෞද්ධකම මේ සියල්ල හිතේ තියාගෙන තමයි අපි එතකොට ඒ කාඩරය සතුව යම් විශ්වාසයක් තියෙනවා එහෙම වරදක් අපෙන් උනේ නැහැ කියලා මම ඒකයි නෑ රාජපක්ෂලා කාලේ වැරදි වුණා. ඉතින් එහෙම වෙච්ච හින්දානේ මේ කෙහෙලිය බහල බෙහෙත් ගෙන ආපු එක දැන් අද ඔප්පු වෙලා තියෙනවා. මහින්දානන්දගේ නඩුව අද ඔප්පු වෙලා මේ යනවා. දැන් ඒක පිළිබඳවත් කතා බහක් යනවා. ඒ වගේ දේවල් වුණානේ. සමහර වෙලාවට නාමල් රාජපක්ෂ සමහරක් වෙලාවට අපේ වැඩසටහනට ඇවිල්ලා පිළිගත්තා. මෙහෙම වුණා අඩුපාඩු තිබුණා වංචා දූෂණ වෙලා තිබුණා. හැබැයි මගේ පාලන කාලයක් යටතේ දෙන්නේ නැහැ කියලා තමයි නාමලුත් කියන්නේ. චාමර කිසිම තැනක නාමල් රාජපක්ෂ ඔහු අතින් වංචා දූෂණ වෙලා තියෙනවා ඒවා මම පිළිගන්නවා කියලා නෑ නාමල් රාජපක්ෂ නෙමෙයි අපි කියන්නේ ඒ පාලන සමයේදී වැරදි වුණා කියන එක නාමලුත් සමහර වෙලාවට දැන් කියලා මට විනාඩියක් දෙන්න. යම් පාලන කාලයක් තුල දූෂණ වංචා සිද්ධ වෙලා නම් දැන් ඔබ රාජපක්ෂ පවුල කියන එක කේන්ද්‍ර කළානේ. ඔව් ඔව්. ඒකට රාජපක්ෂ පාලන දශකයේ තුල විශේෂයෙන් මහින්ද රාජපක්ෂ දශකය ගැන අපි ඒ දශකයේ තුල මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පවුල හොරකම් කරාද? අනිත් ඇමතිවරු පොදු කුලකයේ ඇතුලේ ගත්තම මේ ආණ්ඩුව ගත්තම මේ කේන්ද්‍රය වෙන්නේ රාජපක්ෂ පවුලනේ. රාජපක්ෂ පවුලට හොරකම් කළා මෙහෙම මිනිමරුවා මෙහෙම කරා කියලා කිව්වනේ. චාමර මම ඔයාලට ප්‍රශ්නයක් අහනවා. අපි අසන බලන මම යෝජනා කරනවා මේක ගැන හිතන්න. ඔය කියන හොර මැරකම් කරපු දූෂිත පවුලයි කියන රාජපක්ෂ පවුලෙන් විහි කරපු ජනාධිපතිවරු දෙන්නෙක් ඉන්නවනේ. ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ. චාමර දැන් මේක අර ජනප්‍රිය දේශපාලනය ඇතුලේ රාජපක්ෂලගේ හොරු අල්ලන්න ඉන්න සුපිරි වීරයානේ අනුර කුමාර දිසානායක. සුපිරිම මල්පැල ටිකනේ පාර්ලිමේන්තුවට ආවේ. ඒකට ඔය සුපිරිම වීරයා ඉන්න වෙලාවේ අර අන්ත දූෂිත අන්ත දුෂ්ටයෝ කිව්ව රාජපක්ෂ පවුල නිර්මාණය කරපු රාජපක්ෂ සන්නාමයත් එක්ක රටේ නායකයා වෙච්ච නායකයෝ දෙන්නම මේ රටේ ඉන්නවා. ඔබ හිතනවද ඔය කියන තරම් ඔය කියන තරම් මං කියලා කියන්නේ ඔය මේ කටින් ගහන කයිවා අපිට සමහර දේවල් පැහැදිලිනේ. දැන් උගන්ඩාවේ සල්ලි තිබ්බා කියලා කිව්වා ඒවා නෑ. ඒක අපිට පැහැදිලි. දැන් මෙයා විට්ස් කාර් දෙනවා කිව්වා ඒකත් අපිට පැහැදිලි. දැන් අද කොහොම හරි බොරු අල්ලනවා කියලා ආවා අද මහ බැංකුවේ සල්ලි නෑ. මට බාධාක් කරන්න ඕනේ. ඔබ ඉතා ඔබ හොඳ වෙන පැතිකඩකින් ඔබ මාව ප්‍රශ්න කරනවා. ඔබ මාව ප්‍රශ්න කරමින් බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂල හොරු නෙමෙයි කියලා ජනතාවයි විශ්වාස කරන්න ඕන වගේ ප්‍රශ්නයක් ඔබ මගෙන් අහන්නේ. ඒකට ඍජු පිළිතුර. ජනතාවට මට කියන්න තියෙන්නේ බලන අයට කියන්න තියෙන්නේ. නාමල් රාජපක්ෂ ලැම්බෝගිනි 19ක් නෙමෙයි අනීතිකව ත්‍රිවිල් එකක් ගෙනල්ලා තිබිලා ඔප්පු කරගන්න පුළුවන් වුණා නම් අද පාර්ලිමේන්තුවේම කතා කරන්න දෙයිද? අද එළියේ ඉන්න දෙයිද? අනීතිකව බයිසිකලයක් මහ ලොකු වාහන නෙමෙයි CT100 එකක් එක්ලස් කරා කියන්නකො නිකන් ඉන්න දෙයිද? චාමර මේ මිත්‍යාව වෙනයි චාමර. දේශපාලඥයෝ දේශපාලන පක්ෂ බොරු කියනවා. මට ගහනවා ඒ සියල්ල හරි. හැබැයි චාමර මතක තියාගන්න මහින්ද රාජපක්ෂ කේන්ද්‍ර කරලා ඒ බොරු ප්‍රචාරණ හරහා මේ හොරු කියලා රාජපක්ෂ පවුලට හොරු කියලා හැදුවන එකක්. රාජපක්ෂ පවුලට හොරා කියලා හදන එක කාසි එක පැත්තක්.
කාසිය අනිත් පැත්ත චාමර සංවර්ධනය ගැන ජනතාවගේ විශ්වාසය ඇති කරමු. මහින්ද රාජපක්ෂ හොරකම් කරේ හයිවේ එකෙක්. අධිවේගී මාර්ග කියන්නේ මොකද්ද? රටේ සංවර්ධනයේ ප්‍රධාන ගත්ත තීරණයක්. මහින්ද රාජපක්ෂ හොරකම් කරා හම්බන්තොට වරාය කියන්නේ. අධිවේගී මේ පාර ලොකු ලාභයක් ලබලා දෙනවා. එතකොට මේ රාජපක්ෂ පවුලට හොරු කිව්වා. හැබැයි අද වෙනකන් කිසිම දෙයක් ඔප්පු කරගන්න බෑ. ඒ හොරු ඒ අන්ත දූෂිත දුෂ්ටයෝ කිව්ව රාජපක්ෂ පවුල නිර්මාණය කරපු ජනාධිපතිවරු දෙන්නම ලංකාවේ ඉන්නවා. ඒ වෙලාවේ සුපිරි වීරයෙක් ඇවිල්ලා ඉන්නවා රාජපක්ෂලගේ හොරු අල්ලන්න. ඒ සියල්ල මෙහෙම වෙනකොට චාමර රටේ මිනිස්සුන්ට සංවර්ධනය කියන්නේ හොරකම් කරන්න අවස්ථාවක් හැටියට තේරුම් යවුවා. එතකොට මේක පැහැදිලිව මේ රට යුද්ධය අවසන් කරලා රට එක්සේසත් වෙලා මේක ශීඝ්‍රගාමී සංවර්ධනයක් කරා ගියා. එන්න එහෙම යනකොට ඒක සංවර්ධනය කරන්න නායකත්වය දුන්නා මහින්ද රාජපක්ෂ. ඒක සංවර්ධනය සිද්ධ වුණා. මෙන්න මේ දෙක ගැනම ජනතා විශ්වාසයක් හැදුණා. ජනතාවට විශ්වාසයක් තියෙනවා මේ රටේ යුද්ධය නැති කරා කියන එක පිළිබඳව බහුතරයක් කට්ටිය දන්නවා. මේ යුද්ධ නැති කරලා අද නිදහසේ ඉන්නේ ඔබ මම මේ ජනතාව පාරේ බැහැලා යන්නේ මහින්ද රාජපක්ෂ. ඒක තර්කයක් නෑ. ඒක ඒ පිළිබඳව මටත් තර්කයක් නෑ. නමුත් මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙන්නේ මේ රාජපක්ෂලා හොරකම් කරා කියනවට වඩා මේ ආණ්ඩුව කලින් ඉද්දි කරපු දේවල් පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. වැරදුණු තැන් තියෙනවා. පසන්න ඔයා ඔහොම නෙවෙයි කොහොම කිව්වත් තර්කයක් තියෙනවා මෙතන. මේ අපිට අනුමත හැමදේම අනුමත කරන්න බෑනේ. යුද්ධ ඉවර කරා. අපි ඒක අද්දක උස්සලා පිළිගන්නවා. හැබැයි කෙහෙලිය බහල බෙහෙත් ගෙනල්ලා මේ මිනිස්සුන්ට විදිනකල් මේ මිනිස්සු බලන් හිටියද කියන ප්‍රශ්නාර්ථය මේ රටේ මිනිස්සුන් තියෙනවා. මම චාමර මම මේ වෙලාවේ කතා කරමින් සිටින්නේ රටේ දූෂණය නැති කරන්න ඕනේ නැහැ කියන තැනක නෙමෙයි. හොරකම් කරන්න ඕනේ කියන තැන නෙමෙයි. මොන පක්ෂ වුණත් හොරා නේද? පැහැදිලිව ඔබත් මම හිතන්නේ අපි දෙන්න බොහෝ දුරට මේ එක සමාන පරම්පරාවකනේ. ඔබත් මේ රටට ආදරේ මමත් මේ රටට ආදරේ. එතකොට රටක් විශේෂයෙන්ම යටත් විජිත හරණය සිද්ධ වෙලා නිදහස ලබලා අපි 72 නේ තනියම පාලනය වෙන්න ගත්තේ. ඩොමේනියන් නිදහසෙන් අපි ජනරාජ්‍යයක් බවට පත් වෙලා මේ යන අලුත් ගමනේ ඔබටත් මටත් අපිට මේ රට ගැන ආදරයක් තියෙනවා. අපිට මේ රට හදා ගන්න ඕනේ. අපේ දරුවන්ට ලස්සන රටක් හදන්න ඕනේ චාමර. ඒ වැඩේ කරන්න නම් අපි දූෂණය පිටු දකින්න ඕනේ. දූෂණය පිටු දැකිය යුතුයි. අපි අහන්නෙත් එකයි. නාමල් රාජපක්ෂගේ පාලනයක් යටතේ මේ වැඩි දේවල් සිදු නොවෙන්නත් දැන් නාමල් කිව්වා අපිට අපිත් එක්ක සම්මුඛ සාකච්ඡාවකදීවත් කලින් වෙච්ච වැරදි වුණා. නමුත් මාත් එක්ක එහෙම සෙල්ලම් කරන්න පැහැදිලිව මොකද චාමර අපිට මේ රටේ ඉන්න ලොකුම හොරු පොදු ජන පෙරමුණනේ අපිනේ රයිට්. ඒතකොට දැන් මම ඔබ අර කලින් මතක් කරා වගේ මොකක් හරි දෙයක් දැක්කම පල්ලෙහෙන් කමෙන්ට් කරනවා මුගේ accounts බලන්න. මුගේ accounts බලන්න. මුටත් කීයක් හරි ගිහිල්ලාද? මුන්ට දැන් හම්බ කරන්න බැරි හින්දා මේ කියන්නේ කියලා. ඔව් අර මම පොඩේ මතක් වෙච්චලා වෙන අර පිටකොටුවේ මේ බස් ස්ටෑන්ඩ් එක කැඩුවේ පොහොට්ටුවේ එතන බලන්නකො පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් එක කැඩුවේ පොහොට්ටුවේ කෙනෙක් කියලා නාමල් රාජපක්ෂගේ පිටිපස්සෙන් තරුණයෙක් හිටගෙන ඉන්න ෆොටෝ එකක් රවුම් කරලා දැම්මා. එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. එයාව අත්අඩංගුවට ගත්ත ඒ ව්‍යාජ පුවතට ජාතික රූපවාහිනියේ ලෝගෝ එක ලාංඡනයත් ඇතුළත් කරනවා. එතකොට ජාතික රූපවාහිනිය නිකන් ඉන්නේ ඇයි? එහෙනම් ජාතික රූපවාහිනියයි ඔය බොරු හදන කට්ටියගේ සිළු දෙනාගේම මේ අවශ්‍යතාවය එකක්ද? එහෙම නැත්නම් ජාතික රූපවාහිනියට පුළුවන් අපේ ලාංඡනය වැරදි විදිහට භාවිතා කරා කියලා පැමිණිල්ලක් දාන්න. මම තාම දැක්කේ නැහැ එම් පැමිණිල්ලක් දාලා තියෙනවා. එතකොට ඒකත් අවභාවිතා කරලා රාජ්‍ය නාලිකාවත් අවභාවිතා කරලා නාවල් රාජපක්ෂගේ පිටිපස්සේ මාධ්‍ය අදහස් දක්වනකොට හිටගෙන හිටපු තරුණයෙක්ව රවුම් කරලා දානවා. ඒ තරුණයා ඒ දවස් කීපේ කොළඹ ඇවිල්ලත් නැහැ. අපි පැමිණිල්ලක් ගිහලා බාර දුන්නා. කැම්පස් යන ළමෙක් අවුරුදු 20 ගානක පොඩි ළමෙක් පොඩි කියන්නේ මේ තලත් ඇන මිනිස්සෙක් නෙමෙයි. හැබැයි ප්‍රචාරණයක් අරගෙන ගියා මේ ළමයාගේ ෆොටෝස් දාලා මුන්ගේ ගෑණිගේ දරුවන්ගේ තොරතුරු දාන්න කියලා. ඒ ළමයා කසාද බඳලත් නැහැ. මේ ඉස්කෝලෙන් අවුට්ලා විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉගෙන ගන්න ළමෙක්. මේ චාමර එතකොට දැන් මේවා කොච්චර එතකොට දැන් මෙහෙම කරපු මිනිස්සු ලැම්බෝගිනි ගැන කියපුවා. රොකට් ගැන කියපුවා. ඒ ඔක්කොම එකයි. මොකද දැන් ඔබගේ අපි මේ වැඩසටහන කෙටි කරගත යුතුයි. ඔබලගේ පාලන කාලයක් යටතේ ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ දැන් මේ වංචා දූෂණ වෙනවා කියලා දැන් ඔබලා හඬ නගනවනේ. දැන් අලුතෙන්ම ආරංචි වුණා නේද? මුදල් අමාත්‍යාංශයේ තිබ්බ මේ ඩොලර් බිලියන 2.5ක් හැකර්වරුන් ඇවිල්ලා කියලා. මේ පිළිබඳව පරීක්ෂණ කරනවද? ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා ඉවර වෙලා මේ දැන් ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන් හිරිය දාන්න ලෑස්තිද ඔයාලා? එක ඔබහන්න මේ ආණ්ඩුව විසින් කරන මූල්‍ය අක්‍රමිකතා හරි මොනවා හරි එක රටේ ජනතාවගේ අතර කතාවක් තියෙනවා. ආණ්ඩු පෙරලනකොට මේක 159 කී දෙනෙක් රටේ ඉඳීද රටින් පණීද?
ඔබ ගැන දැන් නාමල්ගේ ආණ්ඩුවක් එක්ක නාමල්ගේ හරි භාගයක් නැහැ කියලාද කියන්නේ ඔබ? මේ ගොල්ලන්ගේ හොරකම් අල්ලන්න කවුරු හරි වෙන කෙනෙක් පත් වෙන්න කලින් 159 භාගයක් රටේයි කියලා රටේ මිනිස්සු කියනවා. අපිටත් වෙලාවකට හිතෙනවා එහෙම. හරි සමහර ක්‍රියාකලාප දැක්කම සමහර මිනිස්සු හැසිරෙන විදිය දැක්කම මාධ්‍යට එන්නේ නැතිකොට හැංගිලා මන්ත්‍රීකම විතරක් තියාගෙන ඇමතිකම් ටික තියාගෙන ඉන්නකොට පාරට බහින්න නැතුව මිනිස්සු අතරට ඉන්නේ නැතුව මොකද්ද මේ කරන්නේ? සහ පැහැදිලිව අපි දන්න දෙයක් ජනතා යුක්ති පුරගෙන පැලවත්ත කාර්යාලයෙන් සමාන්තරව පත්කිරීම කළා තියෙනවා විවිධ අමාත්‍යාංශවල මේ මොනිටර් කරන්න. වෙන කිසිම පක්ෂකින් කිසිම ආණ්ඩුවකින් එහෙම කරේ නැහැ. ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකද්ද? චාමර. ඒගොල්ලන්ගේ කාර්යභාරය මේ අදාළ තොරතුරු එළියට ගන්න එක එළියට දෙන එක අපි දන්නේ නැහැ ඒක. එතකොට මේ සියල්ල ප්‍රශ්න කරන්න ඕනේ. මේ මතක තියාගන්න අනිත් කිසිදු ආණ්ඩුවක් ප්‍රශ්න කරාට වැඩිය ඉක්මනට මේ ආණ්ඩුව ජනතාව ප්‍රශ්න කරනවා. හේතුව මම සල්ලිකාරයෙක් කියලා පුරසාරන් දෙඩුවොත් මගේ යාළුවන්ට යාළුවෝ මගේ ගෙදරට එනකොට බලන්න ඉස්සෙල්ලම ගේ ලොකුයිද? වාහනයක් තියනවද? අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ මොනවාද? එහෙම නැත්නම් ඔවුන් කෙලින්ම මාව ප්‍රශ්න කරන ඔබ මාළුවෙකුට කිව්වනේ සල්ලි තියනවා කියලා. කො නෑනේ පොඩි ගෙදරක ඉන්නේ. අන්න ඒ කෝණෙන් අපි තමයි පාරිශුද්ධම. අපි තමයි පිරිසිදුම. අපි ළඟ හොරු නැහැ කිව්ව නිසාම මේගොල්ලෝ හොරකම් කරනකොට මිනිස්සු ඒක ඇඟිල්ලෙන් ඇනලා අහනවා චාමර. අපිට කරන්න දෙයක් නැහැ. මොකද අපිට කරන්න කලින් ජනතාව මේ ප්‍රශ්නේ විසඳනවා. මම මේ කියන්නේ ආය අරගලයක් එනවද නැද්ද කියන එක නෙමෙයි. නෑ නෑ ඔබ කියන එකෙන් ඒ වගේ කන්නේ තේරෙන්නේ අපිට. චාමර මේ රට මේ අනුරලාව එලවන්න අරගලයක් එයි කියලාද ඔබතුමා කියන්නේ? චාමර ආණ්ඩුව අරගෙන තාම මාස වලින් ගත්තොත් මාස 18ක් විතරනේ. අවුරුදු දෙකමාරක්නේ. මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට හූ කියනවනේ. මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හූ කියනවනේ. හේතුව මොකද්ද? හේතුව මොකද්ද? අර පෙන්නපු නඩත්තු කරපු බොරු. ඒ කියන්නේ කවදාවත් බලය එන්නේ නැහැ. අපේ කාඩර් එක කලෙක්ෂන් ටික දාගෙන කැට ටික යවලා අපිට පක්ෂ නඩත්තු කරගෙන අපිට සුඛ විහරණේ ලබන්න පුළුවන් අපිට හොඳට නායක විදිහට වැජබෙන්න පුළුවන් කියලා හිතාගෙන පම්පෝරි ගැහුවා. බොරු කිව්වා. අද බලය ආවා. වැඩේ කරගන්න බෑ. සහ චාමර ඔබ අහනවා ඇහුවා අනාගතයේ ඔබලගේ ආණ්ඩුවකින් මේ වගේ දූෂණ වෙයිද නැද්ද කියනවා. චාමර කෙටියෙන් මම අපි අහන ජනතාවට තේරුම් ගන්න ඕනේ. මෙතන තියෙන්නේ කාරණා දෙකක් මතු කරන්න ඕනේ. එකක් මේ ආණ්ඩුවේ හොරු නැත්තේ නෑ. මේ ආණ්ඩුවේ හොරු ඉන්නවා. හොරකම් එළියට එනවා. මෙතන නැත්තේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජවිපේ විපක්ෂයේ ඉන්නකොට එවකට ආණ්ඩුව වලට හිතන විදිහට චෝදනා කරා. මේ වෙලාවේ විශේෂයෙන් පොදු ජන පෙරමුණ එහෙම කරන්නේ සහ සමස්තයක් හැටියට පොදු විපක්ෂය ගත්තාම පොදු විපක්ෂම තර්කෙත් එක්කම දෙනවනේ. පොදු විපක්ෂම හිතන දේවල් කියන්නේ හිතලු කියන්නේ හිතලු කිය රටවටේ සම්මන්ත්‍රණ කරන්නේ. ඒ නිසා යම් ආකාරයකට JVP එක විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩුවට ඇඟිල්ල දික් කරපු තරම් වැරදි මේ වෙලාවෙ වෙන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ හොඳ කමක් නෙමෙයි විපක්ෂයේ හොඳ කමක්. දෙවැනි එක දූෂණයද හොරකමද වංචාවද මේ සියල්ල චාමර සමාජයේ දෙයක්. මම ඔබට කියන්නේ දේශපාලඥයා වේවා 225 වේවා පළාත් පාලන ආයතනවල වේවා රටේ රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. මේ සියල්ලටම ඇවිල්ලා වාඩි වෙලා ඒ වගකීම් ගන්න රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම අපි වෙන ලෝකකින් ගෙන්නේ මේ සමාජෙම ප්‍රතිබිම්බයක්. කන්නඩියක් ඉස්සරහට ගියහම මට මාව පේනවා වගේ මේ සමාජයේ ඉන්න විවිධ හිතන මිනිස්සු හොරු වංචාකාරයෝ මේ සියලු දෙනාම. මොවුන් මේ තනතුරු වලට එනවා. කාලෙන් කාලට කපටි මිනිස්සුද එහෙම එනවා. එතකොට මේක කොහොමද අපි හරියට නියාමනය කරගන්නේ? අපි හරියට කොහොමද තෝරගන්නේ? අන්න එතනදී පක්ෂයක් හැටියට පොදු ජන පෙරමුණට පැහැදිලිව ඒ තීන්දුව දෙන්න පක්ෂෙන් අරන් තියෙනවා. විශේෂයෙන්ම මහලේකම්තුමා මේ විවිධ වැඩසටහන් වලදී ජනතාවට ඒක දැනුවත් කරලා තියෙනවා. නාමල් රාජපක්ෂ වෙනුවෙන් කතා කරලා තියෙනවා. පක්ෂ අභ්‍යන්තරයේ ඒ තනතුරු දෙද්දී, වගකීම් දෙද්දී, නාම යෝජනා දෙද්දී අර සමාජයේ ප්‍රතිබිම්බය වෙච්ච පළියට ඒ වැරද්ද අපිට බාර ගන්න බැරි නිසා පෙර නොතිබුණු ආකාරයේ ෆිල්ටරින් සිස්ටම් එකක් පෙරා ගැනීමක්, තෝරා බේරා ගැනීමක් සිදු කළ යුතුයි කියන එක නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකවරයා හැටියට ඔහු මේ වෙලාවේ කටයුතු කරනකොට ඒ පිළිබඳ විශේෂ අවධානයක් දීලා තියෙන නිසා අපිට වගකීමෙන් කියන්න පුළුවන් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වගකීම් ගන්න පිරිස සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හැකි උපරිම අවම මට්ටමකට අපි අරගෙන යන්න කටයුතු කරනවා කියලා. ඒ වගකීම අපිට තියෙනවා. හරි බෙහෙවින් ස්තුතියි. අපි අද සම්බන්ධ කරගත්තා පසන් කස්තුරීව වැඩසටහනට. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබ බලාපොරොත්තු වෙන රට බිහි කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔබට සුබ පතනවා. අවසාන වශයෙන් ඔබත් නාමල්ගේ ආණ්ඩුවක් හදද්දී ඔබත් පාර්ලිමේන්තුවේ ඉඳීද? චාමර ඒකට කලින් අපි සැලසුම් කරන්න ඕනේ මේ ගෙවන අවුරුදු කීපය. දැන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුවක් තියෙනවා, ආණ්ඩුවක් තියෙනවා, නිල වශයෙන් ව්‍යවස්ථානුකූලව කාලයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිවරයාට. ඔය කියන කාලය තුල මේ ගෙවිච්ච කාලයත් එක්ක බලද්දී චාමර මේ රටේ සංවර්ධනයක්වත් කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ චාමර. ඒ නිසා ඔබ මගෙන් අහන්නේ මගේ පුද්ගලික දේශපාලනය සම්බන්ධ කාරණාවන් නිසා මම ඔබට දෙන්න තියෙන පිළිතුර මගේ පුද්ගලික
දේශපාලන න්‍යාය පත්‍රය අනුව ඉදිරි පාර්ලිමේන්තුවක්ද පළාත් සභාවක්ද ප්‍රාදේශ සභාවක්ද කියන එකට වැඩිය මම පක්ෂයක ප්‍රධාන පක්ෂක රටේ ක්‍රියාකාරකයෙකු වීම නිසාම මේ ඉදිරි අවුරුදු කීපය ඇතුළත රජයෙන් ජනතාවට කරගන්න තියෙන වැඩ ටික කරගන්න. ඒක බලපෑමක් වෙන්න පුළුවන්. මේ සුබසාධන කටයුතු වල ජනතාව රජය පොළඹවා ගැනීමක් වෙන්න පුළුවන්. කෙටියෙන්ම ගියොත් තාම ඔබ එහෙම තීරණයක නැහැ. එහෙම තීරණයක නැහැ. නමුත් දේශපාලනය අපි මේ පක්ෂය අවශ්‍යතාවයන් සහ තීන්දුව తీරන මත දිගටම කරගෙන යනවා. හරි. බෙහෙවින් ස්තුතියි අයිබෝන්. අයවා